දුම්බීම කියන කාරණාව පිළිබඳව අපි දන්න දෙයක් තමයි සමාජයේ වැඩි වශයෙන් මුල් කාලයේදී නම් තරුණයන් බොහෝ පිරිසක් මේට යොමු වෙලා තිබුණා. නමුත් අද දවස වන විට යම්තා දුරකට ඒ අවම වී තිබෙන ස්වභාවයක් අපිට දකින්නට පුළුවන්. නමුත් ලෝකයේ ගත්තොත් එම කාන්තාවන් පිරිමි දෙපාර්ශ්වයම මේ මොහොත වන විටත් ওই කාරණාවන් වලට වැඩි නැඹුරුතාවයක් තියෙනවා. නමුත් අපි සමාජ සත්කාරයක් විදිහට දුම්බීම හරහා සමටවන කොයිතරම් දුරට හානියක් සිදු වෙනවාද කියන කාරණාව සම්බන්ධව අපි අද දවසේ කතා බහ කරන්න සූදානම් බය වුණත් එක්ක සම්බන්ධ වෙලා මම හිතන්නේ වඩා සාර්ථක කතා බහක් බවට පත් වේවි. වෛද්‍ය ප්‍රභාත් කරුණානායක වෛද්‍යතුමන් අද දවසේ සම්බන්ධ වෙන ඒ වගේම වෘත්තීය නිරූපණ ශිල්පී හේෂාන් මනුලත් අද දවසේ සම්බන්ධ වෙනවා. සුබෝදෑසනක්. සුබෝදෑසන. හේෂාන් මම මුලින්ම ඔබෙන් දැනගන්නට කැමතියි ඔබ කොහොමද මේ කියන කාරණාවට ඔබේ ප්‍රවේශය කොහොමද කියලා. මේ දුම්බීම සම්බන්ධව මම හිතන්නේ තරුණයන් නැඹුරුතාවයක් තියෙනවා. මම දන්නේ ඒක වැඩිද අඩුද කියන කාරණාව පිළිබඳ අපි කතා නොකර අපි කතා බහ කරමු. මෙහි වෙන දේවල් මොන විපාක මොන වගේද කියලා ඔබේ අදහස විදිහට අපි පොඩ්ඩක් කතා බහ කරමු. මුලින්ම කියන්න ඕනේ දුම්බීම ඇත්තටම මම ප්‍රතික්ෂේප කරනවා. ඒක ප්‍රධාන කාරණාවක්. ඒකට හේතුව තමයි දැන් මම වගේ ඒ කියන්නේ ව්‍යායාම කටයුතු කරන කෙනෙක්ට දුම්බීම මේ ඒ කියන්නේ දුම් වැටියක් පාවිච්චි කරලා ඒ දේවල් කරන්න හරිම අමාරුයි. මොකද ඒක දැන් අපි ඒකයි හැම වෙලාවෙම කියන්නේ අම්මලා තාත්තලාට පවා කියන්නේ දැන් මේ දැන් ගෑල් ළමයින්ට පවා මේක කියන්න වෙලා තියෙනවා. ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඉතින් හැබැයි ඉස්සර තරම් ඕක නෑ. මොකද ඉස්සෙල්ලා මේ දනංජය කිව්වා වගේ දැන් ටිකක් අඩු වෙලා තියෙනවා. නමුත් ඇත්තම කියනවා නම් මේ සඳහා මම දැකලා තියෙන්නේ මගේ යාළුවෝ ඉන්නවා. මම දැකලා තියෙන දේ තමයි දැන් ඉස්කෝලේ යන කාලේ ළමයි පවා මේ දෙයට නැඹුරු වෙන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා මේ යාළුවා බීපු පළියට මමත් බීලා try කරනවා කියන්නේ. ඒ කියන්නේ Tamanටත් අවශ්‍ය මේකේ මොකද්ද තියෙන්නේ කියලා. එහෙම දේවල් තියෙනවා. හොඳ දේවල් තියෙනවා. එහෙම try කරලා බලන්න ඊට පස්සේ මේ Tamanගේ ජීවිතය හැඩගස්ස ගන්න. නමුත් මේක තනිකර ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ඉතින් ඒ හින්දා මං කියන්නේ try කරලවත් බලන්න එපයි කියන එක. අනිත් දේ දැන් මගේ පැත්තෙන් බලද්දී මම නිරූපණ ශාස්ත්‍රයේ යෙදෙන කෙනෙක් විදියට ඇත්තටම දුම්පානය කිරීමෙන් තියෙන දේ නැති වෙනවා. හරි වචනේ තමයි ඒක. දැන් අපි හිතමු අපි ඩ්‍රාමා එකක හරි කොහේ හරි මේ සෙට් එකකට ගිහිල්ලා එතන කෙනෙක් බොනවයි කියලා. දැන් එයා ඇවිල්ලා යාළුකමට මේ කිව්වොත් මේ ඔයා බොනවද කියලා දැන් සාමාන්‍යයෙන් ওই වචනේ අපි කියන්නේ යාළුකමට කියලා අපි ෆිට් එකට බොනවා කියන්නේ. අන්න ඒ වගේ තමයි. නමුත් ඔහුත් එක්ක බිව්වා වගේ නෙමෙයි. කවදා හරි දවසක ඕක තව කෙනෙක් දැක්කොත් ඔහු දුම් වැටි පානය කරන කෙනෙක් කියලා මේ ඊළඟ ටෙලිඩ්‍රාම එකට හරි ඊළඟ මොඩලින් ෂෝ එකට හරි ඔහුව ගන්න පොඩ්ඩක් බය වෙන එකට හේතුව තමයි දුම් වැටිය පානය කරන්න වෙලාවක් යනවා. තමන් ගිය තැනේදී තමන් හරියට තමන්ගේ මනස ඒ වැඩේට තියෙන්න ඕනේ. මේ ෆීල්ඩ් එකේ තියෙන දෙයක්. තමන් ගිය තැනට ඒ කාර්ය මුලින් කරන්න ඕනේ. දුම් වැටිය පානය කරන එක නෙමෙයි. ඉතින් මේ දුම් වැටියක් හින්දා මේ පොඩි දුම් වැටියක් හින්දා තමන්ගේ මුළු ජීවිතේම තියෙන රැකියාව එතකොට තමන්ගේ ලස්සන මේ සියලු දේ නැති වෙනවනම් ඇයි අපි දුම් වැටිය පාවිච්චි කරන්නේ? ඔව් වෛද්‍යතුමනි දැන් ඇත්තටම අපි කතා බහ කරමු සමට වෙන හානි මොන වගේද කියලා. මම හිතන්නේ මේක තමයි වැදගත්ම කාරණා. අපි චුට්ටක් ඒක ගැන කතා බහ කරමු. ඔව් මම මුලින් පටන් ගන්න කැමතියි දුම්පානයෙන් හානි වෙන්නේ හැමට විතරක් නෙවෙයි. අපි හෘද වාහිනී පද්ධතියට, ශ්වසන පද්ධතියට පිළිකා ගොඩක් දේවල් ඇති කරනවා. අපි හැම ගැන බලමු. ප්‍රධානම දේ තමයි දුම් වැටිය නිසා අපේ හැම වියපත් වෙනවා. අපි හැමෝම කැමතින් තරුණ විදියට ඉන්න. නමුත් දුම් වැටිය නිසා හැම වියපත් වෙනවා. ප්‍රධාන වශයෙන් හැම එල්ලා වැටෙන ගතියක් ඇති වෙනවා. හැමේ රැලි ඇතිවීමක් සිද්ධ වෙනවා. හැම වියලි ගොරෝසු ස්වභාවයක් ඇති වෙනවා. හැම දුර්වර්ණ වෙනවා. මේ වගේ හේතු ගොඩක් නිසා හැම වියපත් වීමක් වෙනවා. බලුත් ඇයි කියලා ප්‍රධානම හේතුව තමයි දුම්පානය නිසා හැමද රුධිර සපෙන් රුධිර නාල කුඩා වීමක් වෙනවා. ඒතර ඒ අවශ්‍ය කරන පෝෂණය නොලැබීම නිසා හැම වියපත් වෙනවා. ඒ වගේම තමයි හැමේ නම්‍යශීලීභාවය රඳවා ගන්න තියෙන ඉලාස්ටික් ෆයිබර්ස් වල අඩුවක් වෙන්න පුළුවන් දුම් වැටි පානය නිසා. ඉතින් මේ වගේ විවිධ හේතු නිසා හැම වියපත් වෙනවා එක පැත්තකින්. දෙවෙනි එක තමයි අපිට ඇතිවන හැමේ තුවාල සුව වීම ප්‍රමාද වෙනවා දුම් වැටි පානය නිසා. අර මම කලින් කිව්ව රුධිර නාල සිහින් වීම නිසා තුවාල හොඳ වෙන්නේ නැහැ. ඒ වගේම තුවාල හොඳ වෙන්න නම් අවශ්‍ය කරන අලුත් රුධිර නාල නිෂ්පාදනය වෙන්න. මේ ජනනය වෙන්න. ඒකත් බලපෑම් ගත කරන දුම් වැටිය නිසා. ඒ වගේම තමයි අපේ තුවාල හොඳ වෙන්න අපිට අවශ්‍ය කොලෙජන් කියන එක. ඉතින් ඒ කොලෙජන් වලට අඩුවක් වෙනවා මේ දුම් වැටි තියෙන යම්කිසි දව නිසා. ඊට අමතරව වෛරස් ආසාදන නිසා හැම ඇතිවන ඉන්දන් වගේ ස්වභාවයන් වැඩි වෙන්න පුළුවන්. හැමේ ඇතිවන පොතු කබර අපි කියන සොරයිසිස් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම හැමේ පිළිකා සාමාන්‍ය සමය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මුඛය ආශ්‍රිතව අපේ තොල්වල ඇති වෙන්න පුළුවන් මේ වගේ
ගොඩාක් හානි ඇති වෙන්න පුළුවන් දුම් වැටිය නිසා. දැන් ඇත්තටම මේ වෛද්‍යතුමනි දැන් ඔබ කාරණා කිහිපයක් කිව්වා දුම්වැටි භාවිතය නිසා සමට වෙන්න පුළුවන් හානි සම රැලි වැටීම රුධිර සැපයීම අඩුවීම වගේ කාරණා කිහිපයක් සිදු වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ශරීරයට නිසි පෝෂණය කියන එක ගිලිහී යාමක් නෙවෙයි හරහා සිදු වෙන්නේ. එතකොට පෝෂණ අතිරේකයකින් ඔය කියන කාරණාව කොහොමද සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ? බලනවා වගේ පෝෂණ අතිරේකයකින්. ඔව් දැන් අර මං කිව්වේ ඇති වෙන හානිකර තත්ත්වයන් රාශියක මූලික හේතුව තමයි අර රුධිර නාල වලට ඇති වෙන බලපෑම. ඉතින් අපිට පුළුවන් නම් පෝෂණ අතිරේකයක් හරහා ඒ සමට යටින් තියෙන ස්තරයේ පෝෂණය රඳව ගන්න, ඒ රුධිර නාල හරහා ලැබෙන පෝෂණ නිසියාකාරව ලබා දෙන්න. එතකොට අපිට පුළුවන් අර දුම් වැටිය නිසා ඇති කරන හානිය ආපසු හරවලා ඒ අවශ්‍ය කරන පෝෂණය හරියාකාරව ලබා දීලා, ඒ අවශ්‍ය කරන රුධිරය හරියාකාරව ලබා දීලා ඒ හැමේ සෞඛ්‍ය පැහැපත් බව ඒ හැම දෙයක්ම පවත්වාගෙන යන්න. ඔව් හේෂන් මම දැනගන්නට කැමතියි මේක බලන් ඉන්න තරුණයන්ට ඔබට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද කියන දේ මම හිතන අපි ඒක චුට්ටක් කතා කරමු. ඔව් මම කියන්නම් සරලම දේ. දුම් වැටිය පාවිච්චි කරන වෙලාවේ ඇයි Tamanට දැන් දුම් වැටියක් බොහොම මිලයි නේද? ඉතින් කවුරු හරි කිව්වොත් එimhe බයනෆෝමින් මිලයි කියලා නෑ. සාධාරණ ගානකට තමයි බයනෆෝමින් මේ ඔයගලන්ට ගන්න තියෙන්නේ. ඉතින් Taman ඉතුරු කරලා ඇත්තටම දුම් වැටියක් ගන්න සල්ලි ඉතුරු කරලා බයෝන පැකට්ස් ගන්න පුළුවන් ඇති තරම්. ඒ කියන්නේ Tamanට මාසෙට එකක් තිබ්බත් ඇතිනේ බයෝන පැකට් එකක්. ඉතින් ඒ හින්දා මං කියන්නේ පුළුවන් තරම් මේ දුම් වැටියෙන් අයින් වෙන්න. මේ කීටි වගේ මේ පානය ගන්න පුළුවන් ඒ වෙලාවට. ඒ කියන්නේ Tamanට ඇත්තටම හිතෙනවා නම් දුම් වැටියක් පාවිච්චි ගන්න ඕනේ කියලා. හොඳම දේ තමයි දැන් තියෙනවා ගොඩක් දේවල් chewing gum තියෙනවා නේද? මේ ඒ කියන්නේ ඒ අයට ඒක නවත්ත ගන්න. අනිත් දේ තමයි මම කියන දේ තමයි මේ දැන් මම මගේ යාළුවෙක්ට උනත් කියනවනම් එකපාරයි කියන්නේ. ඊට පස්සේ කියන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඔහු විසින්ම තමයි ඒක නවත්ත ගන්න ඕනේ. නැතුව අපි කියන පළිය නැවතුවට ඔහු කවදාරි ආයි දවසක ඕක පාවිච්චි කරයි. මොකද ඔහුට ආයි අපි නැති වෙලාවක පාවිච්චි කරයි. අපි එතන ඉන්නේ නැති වෙලාවක්. මොකද මේ මම කැමති නැහැ කියලා මං කියන්නේ ඒකයි. මම එකපාරයි කියන්නේ. ආයි කියන්නේ ඒකට හේතුව තමයි මේ අනිත් එක මම ඔහුට තරවටු කිරීමක් නෙමෙයි කරන්නේ. ඔයාට මේක හොඳ නැහැ. ඉතින් ඒ හින්දා පුළුවන් නම් ඇත්තටම මං කියන්නේ දැන් මගේ යාළුවා අහනවානේ බයනෆෝමින් වා පාවිච්චි කරනවා මම පාවිච්චි කරනවා. ඉතින් දුම් වැටියෙන් එතකොට ඇත්තටම දුම් වැටිය පාවිච්චි කිරීමෙන් මගේ යාළුවන්ට ආපු තව දෙයක් තමයි මේ මනස මේ විකෘති වෙන එක. ඉතින් ඒ අනුව දැන් අපි බයනෆෝමින් පාවිච්චි කරනවා කියන්නේ අනිවාර්යෙන් මනස නිරෝගී වෙන එක තමයි. හොඳයි. එසේනම් වෙනද වගේම ඔබට තොරතුරු දැනගන්නට පුළුවන් Nature's Only නම්බර 142 දෙකෙන් එක දෙවන මහල ගාලු පාර දෙහිවල කියන ලිපිනේ හරහා 0772493333 කියලා දුරකථන මාර්ග විවෘතයි. ඔබට පුළුවන් තොරතුරු දැනගන්නට. එසේනම් ස්තුතියි ඔබ දෙපළට මත් දවසේ මැදිරියට පැමිණියාට. අපි තව දවසක අනිවාර්යෙන් හමු වෙමු. එසේනම් සමු ගන්න ප්‍රාර්ථනා කරනවා. යහපත් දවසක්. බයෝනා ලයිෆ් ස්ටයිල් ඔබ වෙත ගෙනීමේ පූර්ණ අනුග්‍රහය. බයෝනා ඔබගේ සුන්දරත්වය අනාවරණය කරගන්න. ලොව වටා කාන්තාවන්ගේ විශ්වාසය දෙනු බයෝනා. බයෝනා ඔබගේ සුන්දරත්වය අනාවරණය කර